ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ සුදු මැණික ඉස්සෙල්ලාම පෙර පාසල් යන දවස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. පෙර පාසලට බාර ගන්න පළවෙනි දවසේ ඉතින් ඔන්න පිරිත් තියලා තමයි බාරගන්නේ. ඉතින් අපේ සුදු මැණික්ගේ ළමා සාරිය ඇඳගෙන මේ පළවෙනි වතාවට තමයි ඉතින් අපෙන් වෙන් වෙලා පෙර පාසලට යන්නේ. පෙර පාසල් ඉවර වෙලා ඔන්න ඉතින් සුදු මැණිකේ ගෙදර ආවා. සුදු මැණිකේ ගෙදර ආවට පස්සේ ඉතින් ඔන්න අපි වෙනද වගේම එළවලු කොටුවට ගියා. ඉතින් ඒ වෙලාවෙත් සුදු මැණිකේගේ වැඩේ ඉතින් සෙල්ලම් කරන එකම තමයි. එයා සෙල්ලම් කරන අතරතුරේ අපි අපේ වැඩ ටිකක් කරගත්තා. එයා මොකද කරන්නේ? ඈ? මොකද කරන්නේ? දවසට නියමිත වැඩ ටික ඉවර වුණාට පස්සේ ඔන්න ඉතින් අපි නාන්න ආවා. සුදු මැණික ඉතින් එයාගේ වැඩ ටික තනියම කරගන්නවා. එයාගේ වැඩ ටික තනියම කරගත්තට ඉතින් එයාට හොඳටම කරන්න බැරි නිසා මම ඒවට උදව් කරනවා. එයා චූටි කාලෙම ඉතින් ඒවා ටික ටික ඉගෙන ගන්නවා, හුරු වෙනවා. ඔයට ගිහිල්ලා නාගෙන ගෙදර යන ගමන් තමයි මේ එන්නේ. ඉතින් ඔන්න අද දවසට නම් වැඩ ටික ඉවර වෙලා දැන් ටිකක් හවස් වෙලා අපේ ගෙදර ඉඳන් ඔයට කිලෝමීටරයක් විතර දුර තියෙනවා. ඉතින් වතුර නැති කාලෙට ඔයට පිහිල්ලට බුබුලට ඒ වගේ තැන් වලට ගිහිල්ලා තමයි ඉතින් අපි නාගෙන එන්නේ. මේ වගේ තවත් ලස්සන දවසක හමු වෙනකන් ඔයාලා සියලු දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න.